හෙලෝ ඉතින් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද ඔයාලා මේ ඇවිල්ලා තියෙන අර thumbnail එකේ දැක්කා වගේ ඔයාලගේ ඔය Google එකේ ප්‍රශ්න විසඳ ගන්නනේ. එහෙනම් අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි කෙලින්ම වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා කතා කරමු මේකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එක ඇතුළට. ඉතින් අද ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලන්න ආවේ ඔයාලා ඇඩ් කරපු කාඩ් එකක්. ඒ කියන්නේ Google එකට ඔයාලා ඇඩ් කරපු කාඩ් එකක් ඔයාලට රිමූව් කරගන්නකොට එන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔයාලගේ කාඩ් එකක් ඇඩ් කරනකොට මෙන්න මේ වගේ මම මේ දැන් ස්ක්‍රීන් එක පොප් කරනවා වගේ ඔයාලට ඔයාලගේ කාඩ් එක රිමූව් කරගන්න ඕන නම් ඔයාලා තව කාඩ් එකක් ඇඩ් කරලා ඒක රිමූව් කරගන්න කියලා කියනවා. හැබැයි අපිට ඕනේ එහෙම ඇඩ් කරලා රිමූව් කරන්න නෙමෙයි අපේ දැන් තියෙන කාඩ් එකත් රිමූව් කරගන්න. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න ඕන මෙන්න මෙහෙමයි. මම දැන් ඔයාලට ඒක කියලා දෙන්නම්. ඉතින් ඕගොල්ලොන්ට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන Play Store app එකේ. ඔයාලා අන්නේ Play Store app එක ඕපන් කරගන්න ඕන. ඔයාලා ඉතින් මෙන්න මේ Play Store app එක මෙන්න මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේකේ උඩම දකුණු අත පැත්තේ උඩම තියෙනවා ප්‍රොෆයිල් අයිකන් එක. අන්නේ ප්‍රොෆයිල් අයිකන් එකට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා payment and subscription කියලා. ඒකුඩත් අන්නේ විදිහටම එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙතන තව තියෙනවා හතරක්. ඒකේ දෙවනියට තියෙන සබස්ක්‍රිප්ෂන් කියලා අන්නේකුටත් ආපහු එකපාරක් ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ආපහු ඔයාලට අලුත් වින්ඩෝ එකකින් ඕපන් වෙනවා. මේකේ තියෙන්නේ ඔයාලා සබස්ක්‍රයිබ් කරපු. ඒ කියන්නේ ඔයාලා සල්ලි දීලා ගත්තු පැකේජ් එක. මෙන්න මේ පැකේජ් එක ඇක්ටිවේට් වෙලා තියෙනකන් ඔයාලට අර කාඩ් එක අයින් කරගන්න බෑ. ඒකාන්ත ඔයාලා මෙන්න මේ ලෝගෝ එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. මෙන්න මේ තියෙන්නේ මගේ තියෙන්නේ Google One එකේ සබස්ක්‍රයිබ් එක. ඒක අයින් කරගන්න මම ඒ ලෝගෝ උඩ එකපාරක් ටච් කරගන්න. මෙතන මේ තියෙන්නේ cancel subscription කියලා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙනවා reasons ටික. ඒ කියන්නේ ඔයාලා cancel කරන්නේ ඇයි කියලා. මම දෙනවා මෙන්න මෙතන තුනට තියෙන්නේ I don't use this service not කියලා. අන්න ඒක දීලා continue කරන්න. continue කරාට පස්සේ cancel subscription කියලා එකක් එනවා. ඒකත් ආපහු confirm කරන්න. ඒක දුන්නට පස්සේ ආපහු මෙන්න මේ වගේ එනවා. ආපහු ආවොත් ඒක ටික වෙලාවක් තිබිලා ලෝඩ් වෙලා අයින් වෙලා යාවි. ඒක හිතන්න එපා. ඒක ගියාට පස්සේ මේ එතනින් pop up එකක් එනවා cancel කියලා. හරි ඊට පස්සේ මෙතන මේ arrow key එක දීලා අයින් වෙන්න. අයින් වුණාට පස්සේ ආපහු මෙතන තියෙනවා payment methods කියලා. අන්න ඒක උඩ ආපහු එකපාරක් ටච් කරගන්න. ඒක උඩ ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ආපහු more option කියලා තියෙනවා. ඒක උඩත් එකපාරක් ටච් කරගන්න. මෙන්න මේ වගේ ඔයාලගේ browser එකකින් ආපහු අලුතෙන් open වෙයි. ඊට පස්සෙත් එන්නේ මෙන්න මේ ඔයාලට කලින් මම ඔයාලට pop up කරේ අන්න ඒ වගේ ඒ වින්ඩෝ එකටම තමයි. ඊට පස්සේ මෙතන මෙන්න මේ remove කියන බටන් එක උඩ එකපාරක් ටච් කරගන්න. අන්න ඒක උඩ ටච් කරගත්තට පස්සේ මේ වගේ ටික වෙලාවක් ලෝඩ් වෙලා එනවා. මෙන්න මෙතන කෙලින්ම remove කියලා. ඔයාලට ආපහු save card ඒ මොනාත් නැහැ. ඒ කියන්නේ අපේ වැඩේ හරි. remove කරාට පස්සේ ආපහු refresh වෙලා මේක remove වුණා කියලා පෙන්නනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතන් ආපු දේවල් ඉවරයි. ඒකහන්ද ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න හිතනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඉතින් subscribe කරන්න මාව. subscribe කරලා like button එක press කරන්න. එහෙම press කරොත් තමයි මේක තව කෙනෙක්ට යන්නේ. ඉතින් ආපහු මේ වගේ වීඩියෝ එකකින් මම හම්බෙමු කියලා මම අදට වැඩේ නවත්තනවා.